හලෝ කොහොමද ඔයාලට? අදත් මම ආවා වෙනස් vlog එකක් අරගෙන. ඉතින් සාදරයෙන් ආදරයෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද cooking vlog නෙමෙයි, shopping vlog නෙමෙයි. අද වෙනස්ම vlog එකකින් ආවේ. අද vlog එක මොකද්ද කියලා මම දැම්ම කියනවාද? හරි දැම්ම කියන්න. මේ vlog එක ඇත්තටම ගොඩාම ගෑන් ළමයින්ට වටින vlog එකක්. මම ඉතින් කොහොම කරන්නේ ගෑන් ළමයින්ට වටිනවා තමයි. ඉතින් මම මෙහෙම vlog එකක් ගේන හේතුව මම ගොඩාක් වීඩියෝස් දැකලා තියෙනවා මේ ටිකේ මාරම මේ ට්‍රෙන්ඩ් එකක් සහ වීඩියෝස් වයිරල් යනවා nails කොහොමද කරන්න කියලා. ඉතින් මම දකිනවා ගොඩාක් ගර්ල්ස් මේ මැස්සුනම් මට වීඩියෝ එකක් කරගන්න දෙන්නෙම නෑ ළමයි. මොළව හදයක් කන්නේ විශ්වාස. මේ හරි මම ගොඩාක් මම කොතින් නැවත හරි මම ගොඩාක් දකිනවා කැන ළමයි ලස්සනට දැන් nails කරනවා. මේ ඉතින් සමහර අය කරන විදිහත් පෙන්නලා මේ වීඩියෝස් දාලා තිබුණා. මම ඉතින් ඒවත් දැක්කා. ඒවල චුටි අඩපාඩු කරනත් තිබුණා. මම ඉතින් හිතුවා අඩපාඩු කරන්න නැතුව ගොඩක් කල් තියාගන්න පුළුවන් විදිහට ලස්සනට nail pasting එකක් කරන්න කොහොමද කියලා වීඩියෝ එකකින් ඔයගලන්ට අරන් එන්න ඕනේ කියලා. ඉතින් මම දැන් යන්නේ ඔයාලට කියලා දෙන්න කොහොමද හරියටම නිවැරදිව nail pasting එකක් කරගන්න කියලා. මේ විදිහට nail pasting එක කරගත්තොත් ඔයාලට මම හිතන්නේ වැඩිම 2 weeks විතර තියාගන්න පුළුවන්. මේ මොකද සාමාන්‍යයෙන් දැන් මමත් nail pasting එක ඒ විදිහටම කරනවා මම කරොත් සාමාන්‍යයෙන් 2 weeks විතර මගේ තියෙනවා. වැඩක් පළක් කරන්න නැති ගෑන් ළමෙන්න මාසයක් විතර උඩත් පරිස්සම් කරගන්න පුළුවන් මේක. ඉතින් ඒ විදිහට කොහොමද කරන්න කියලා මම අද කියලා දෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි මේ nail pasting එක හරියට කරගත්තේ නැත්තම් දවසින් දෙකෙන් තුනෙන් මේ nail එක නිකන් ඔහේ ගැලවිලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා හරියට nail pasting එක කරගන්න කොහොමද කියලා බලන්න. වීඩියෝ එක වෙනකන් ඉන්නවා. nail pasting එකක් නිවැරදිව කරන්න අවශ්‍ය කරන tools වගේක් තියෙනවා. ඒ tools ටික ඉතින් අනිවාර්යෙන් ඕනේ මේ nail pasting එක හරියටම කරන්න. මේක දැන් බාගට කරන nail pasting නේ මේ හොඳටම කරන්න බෑ. ඒකින්ද මම ඔයාලට කියන්නම්. මේ මොනවද ඕනේ කියලා. මේ තියෙන්නේ මේ nail cutter එක. මේ nail cutter එක ඇත්තටම අර nail artificial nails ගත්තාම මේ tip එක cut කරන්න තමයි මෙන්න මේක තියෙන්නේ. නේද? ඒක. ඊට පස්සේ මෙන්න මේ පොඩි nail cutter එකක් ඕනේ මේ. ඒක අපේ nails ටික cut කරගන්න. තව මෙන්න මේක ඕනේ මේ තියෙන්නේ cuticle pusher එකක්. හරිද? මේකත් අනිවාර්යෙන් ඕනේ. මොකද අපේ මේ cuticles ටික මේ ලස්සනට එක ගානට හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ මොකක්ද මේක මට අමතක නැහැ. හැමතැනක මේක නම මේක නම අමතකුණා. මේ තියෙන nail file එක. බක පණ්ඩිතය වගේ මේ කියලා දෙන්න ආවට මොකද මේ tools වල නමුත් අමතක වෙනවා. ඒක ගණන් ගන්න එපා. මේ තියෙන nail file එක. ඒ ටික ඕනේ. තව ඕනේ මේ තියෙන nail tips. එතකොට මම අද මේ nails ටික අලවන්නේ මේ sticker එකකින්. හරිද? මේ තියෙන මේ දැන් ගොඩක් අය මෙන්න මේව තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් ඔයගලන්ට මේ වගේ nail glue එක කරනොත් මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මම දැන් nail glue එක ඇත්තටම මේ පාවිච්චි කරන්නේ නැතරම් මේ nails වලට හොඳක් නැහැ. මේ sticker එක අවුලක් නැහැ. ඉතින් ඇත්තටම මේක කිසිම nail එකට damage එකක් වෙන්නේ නැහැ. මේ ඒකින් හින්දා මේ මම අද මේව තමයි පාවිච්චි කරන්නේ. තව nail colors තියෙනවා. මම මේ white එකේ මෙන්න මේ colors දෙක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒකයි මේ තියෙන්නේ මේ තියෙන base coat එක මේ තියෙන base coat එක මේ තියෙන top coat එක. මේ දෙකත් අනිවාර්යෙන් ඕනේ nail pasting එකට. එතකොට තමයි අර nail color එකට මුකුත් වෙන්නේ නැතුව ගොඩාක් කල් තියෙනවා. අර නිකන් පතුරු යන්නේ නැහැ nail color එක අර නිකන් මේ මොනවද කියන්නේ අර නිකන් fade වෙලා වගේ වෙන්නේ නැහැ. මේ ඒ ටික හොඳට හරියට නිවැරදිව කරොත් ගොඩක් කල් තියාගන්න පුළුවන් nail color එක. මේ තියෙන්නේ මේ nail polish මේ color එක remove කරන එක. ඒ ටික තමයි විශේෂයෙන් ඕන වෙන්නේ. අපි දැන් යමු nail pasting එක කරගන්න. ඒ වෙලාවට ඔයගලන්ට මාව පෙන්වන්න විදිහක් නැහැ. nail pasting එක හරියට නිවැරදිව පෙන්වන්න ඕන නිසා ඔයගලන්ට මම මගේ nails ටික විතරක් පෙන්න මම වීඩියෝ එක හදනවා. මේ තියෙන්නේ මගේ nails ටික. ඔයගලන්ට පේනවා ඇති මේ හැම කැතයිලම මගේ nails ටික මේ මෙහෙම මේ කොට වෙලා තියෙන්නේ. මම මේ කලින් ඇත්තටම මේ acrylic අනම්මන nails පාවිච්චි කරලා මගේ nails මාරු විදිහට damage වෙලා තිබුණා. මේ ඒ හින්දා තමයි මේ ඇත්තටම කැත වෙලා තියෙන්නේ. දැන් මට recover කරන්නම අවුරුදු දෙකමාර දෙකක් විතර ගියා. දැන් මේ ටිකක් shape හරි වැඩි කතාවක් නැහැ බලමු කොහොමද nails ටික හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ මම nail cutter එක මෙන්න මේක අරගෙන මගේ nails ටික කට් කරගෙන ඉන්නවා වැඩිපුර ටික. ඒ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ ඔයාලට පේනවනේ දැන් එක අතට කපා ගත්තා. දැන් අනිත් අතට කට් කරගමු.
ඔයාලට මම කියන්න අමතක වුණා. ඇත්තටම nails වල ඔයගොල්ලන් කලර් එකක් apply කරලා තියෙනවා නම් ඉස්සෙල්ලාම මේ nail polish remover එකෙන් ඒක remove කරගෙන ඉන්න. ඊට පස්සේ හොඳට පිරිසිදු කරගෙන clean කරගෙන nail cut කරගන්න. දැන් හරි මම මේකට පේනවා ඇති. මම මේ nails ඔක්කොම ටික කට් කරගෙන තියෙන්නේ. මම ටික වැඩි මේ කොටම කට් කරගත්තා. මේ මොකද ලේසි හැමදෙස්සම ගොඩක් මේකට වෙන්නේ නැහනේ. දැන් අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේක තියෙනවානේ cuticle pusher එක. cuticle pusher එකෙන් දැන් ඔයගොල්ලන්ගේ තියෙන cuticles පොඩ්ඩක් බලන්න. හරි ලස්සනට මේ මෙතන cuticle එකේ මේ හැඩේ තියෙනවාද කියලා. හරිද? දැන් මගේ නම් මේ මැද ඇඟිල්ලේ මේ අතේ මැද ඇඟිල්ලේ මේ මහපට ඇඟිලි දෙකේ පොඩක් ෂේප් එක මේ මෙතනින් වෙනස්. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ cuticle pusher එක අරගෙන ඔයගලන්ට ඒක ලස්සනට මේ විදිහට cuticle එක මෙහෙම push කරගෙන ඔයගලන්ට පේන්න ඇතිනේ මම එක මේ මෙන්න මෙහෙම push කරගෙන ලස්සනට ඔයගලන්ගේ ෂේප් එක හදාගන්න පුළුවන්. දැන් මේව ඇත්තටම කරාම දැන් මේ කරන්න ඕනම කියලා විදිය නැහැ. හැබැයි මේව කරාම ලස්සනට ඔයගලන්ගේ nail pasting එක අන්තිමට final output එක ලස්සනට එනවා. ඒකෙන්ද මම කියන විදිහටම ඔයගලන් nail pasting එක කරගන්න. මම දැන් මේක ටිකක් මෙහෙම push කරගන්නවා. මොකද මගේ මේ මහපට ඇඟිල්ල මේ nail එකේ මේ පැත්තෙන් cuticle එකේ shape එක සම්පූර්ණ වෙනස්. පොඩ්ඩක් balance කරගන්නවා. මම මේ විදිහට push කරලා shape එක ලස්සනට හදාගන්නවා. දැන් කතක මම මේ cuticle එක push කරගත්ත හැම nail එකේම දැන් මම අනිත් අතට මේ කරගන්න ගමන් ඉන්නේ. ඔයාලා මේ වැඩි ගණන් ගන්න එපා. මේ මැස් එක ඇවිල්ලා මට වද දෙනවා පුදුම විදිහට. මෙහාට මෙහාට කැරකි මේ මොන වදයක්. අයියෝ මුත් එක්කන වදයක්. මේ විදිහට මේ මගේ ඇඟිල්ල දෙකක් වලට මම හිතන්නේ ඔක්කොගෙම එක එක ෂේප් දාන්න තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති මම ලස්සනට මෙන්න මේ ෂේප් එක හදාගත්තා. නිකන් මේවා තිබුණේ නිකන් එක පැත්තක් උඩ ගිහිලා අනිත් පැත්ත යට ගිහිලා ඒ වගේ මම මේ හැම එකේම ගානට හදාගත්තා. හරි. දැන් අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට nail file එක අරගෙන අපි පොඩ්ඩක් nail එක damage කරගන්න ඕනේ. මේකෙන් damage කරනවා කියනම ලොකුවට එහෙම මොකොත් වෙන්නේ නැහැ, බය වෙන්න එපා. මේක පොඩ්ඩක් damage කරගන්න ඕනේ. එතකොට තමයි අර මේ මම දැන් අල්වන ස්ටිකර් එක තියෙනවානේ. මේ ස්ටිකර් එක හොඳට nail එකේ හිටින්නේ. එතකොට ඒකෙන් හින්දා පොඩ්ඩක් අපි damage කරගමු මේක මෙහෙම. මේ විදිහට මුළු ඇඟිලි ඔක්කොම ෆයිල් කරගන්නවා. මේ ඔයාලට මේ තේරෙන විදිහට මේක ෆයිල් කරගන්න එහෙම ලොකු අමාරුවක් නැහැ. හොඳයි. නැති. බලන්න පේන්නේ මේ පොඩ නිකන් හීරිලා යනවා. එහෙම වෙන්න ඕනේ. එතකොට තමයි හොඳට ස්ටිකර් එක nail එකේ හිටින්නේ. නැත්තම් අර nail එක නිකන් polish ගතියට තියපුවාම ස්ටිකර් එක ගැලවෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. මේ මාර damage කරලා දැම්මම මේක අර කඩතොලුත් එක්ක ඒක හොඳට හිටිනවා. දැන් අත් දෙකේම ෆයිල් කරගත්තා ඇඟිලි ටික. ඇඟිලි නෙමෙයි මේ sorry nails ටික. දැන් මෙන්න මේ වගේ පොඩි බ්‍රෂ් එකක් අරගෙන අපි චුට්ටක් අර nail ෆයිල් කරපු නිකන් අර ඩස්ට් එක වගේ තියෙනවානේ. ඒ ටික අපි චුට්ටක් මේ වගේ පිහදා ගන්නවා. මෙන්න මේ විදිහට පිහදාගෙන ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. දැන් nail එක ඔක්කොම කට් කරගෙන එතකොට cuticle එක push කරගෙන එතකොට nails ටික ෆයිල් කරගෙන මේ ඔක්කොම දැන් ඉවරයි. ඊට පස්සේ ස්ටෙප් එක මොකක්ද කියලා අපි බලමු. මේ තියෙන ස්ටිකර් එක ඉස්සෙල්ලා බලමු. මේ ස්ටිකර් එකේ ඔයාලට පේනවා ඇති. මෙහෙම ළඟට කරලා බලන්න. මේ මෙතනින් කර්ව් එකක් තියෙනවා. හරිද? මේ යටින් පොඩි නිකන් මේ කර්ව් එකක් නෙමෙයි ටිකක් ස්පාර් ෂේප් එකක් නේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන් දැනගන්න ඕනේ ඔයාලගේ මේ cuticle එක. හරිද? සමහර අයගේ cuticle එක, ඒ කියන්නේ මෙතන කර්ව් අයත් ඉන්නවා. ස්ක්වයර් ෂේප් එකකට තියෙන අයත් ඉන්නවා. හරිද? එතකොට මේ උඩ, ඒ කියන්නේ nail එක මේ මෙතන ටොප් එක ගත්තොත් මෙතනත් සමහරගේ කර්ව් සමහරගේ ස්ක්වයර් ෂේප්. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ස්ටිකර් එක අලවද්දී හරියටම ඔයගොල්ලෝ අලවන්න ඕනේ මොන පැත්තද කියලා. හරිද? එතකොට දැන් මගේ මේ තියෙන විදිහට මගේ ඇත්තටම මේ උඩ කියන්නේ මේ nail එකේ ටොප් එක තනිකරම අර නිකන් ස්ක්වයර් ලයින් එකක් වගේනේ තියෙන්නේ. එතකොට යටින් කර්ව් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ස්ටිකර් එකේ කර්ව් පැත්ත මම අලවන්න ඕනේ මේ nail එකේ යටි පැත්තට. හරි. එතකොට තමයි හරියටම nail එක ලස්සනට මේ nail tip එක හරියට ලස්සනට ඇලවෙන්නේ. අපි බලමු කොහොමද අලවන්නේ කියලා.
දැන් මේ ස්ටිකර් එකේ මෙන්න මේ වගේ මේ චූටි මේ හිල් පොඩයක් වගේ තියෙන ඒක අපි අයින් කරගන්න ඕන හරි පරිස්සමට මේ ස්ටිකර් එක තැලිවිලා එනවා ඒක. මෙන්න මේ විදිහට හිමින්ට බලන්න. හරි. ඉතින් පරිස්සමෙන් මේ වැඩේ කරන්න. දැන් ඒක හරි මම දැන් චුට්ටක් බලනවා මේ විදිහට මෙහෙම තියලා මේ කොහොමද මේ සයිස් එක කියලා මේ නේල්ස් වල දැන් මට මේ චූටි එක ඇත්තටම මේ පොඩි නේල් එකට ඇති මම ඒක මේ වගේ හිමීට නැති මේ විදිහට හිමීට මේක බලන්න හරි ගැලුනේ කොලේ ස්ටිකර් එක කාඩ් එකේ පොඩේන ඒක හරියට ගැලවුණා වර්චස් වුණා වැඩේ ඔයගොල්ලෝ මේ වැඩේ නම් කරගන්න එපා මේ පේනවනේ ස්ටිකර් එක අයින් කරලා දාන්න යනවා. ඒක පරිස්සමට ගලව ගන්න මට අර වීඩියෝ එකත් බලාගෙන මේ පුරා අමාරුයි කරන්න. මම දැන් ඔයගලන්ට පේයිද නැද්ද කියලා. හරි මේ තියෙන්නේ. මෙන්න මේ හරි දැන් ගලවුණා. මේ තියෙන්නේ. මෙන්න මේ ස්ටිකර් එක. හරිද? දැන් ওই ස්ටිකර් එක මම කර්ව්ඩ් පැත්ත මම කියවන්නේ මගේ කියුටිකල් එකේ සයිඩ් එක තමයි කර්ව්ඩ් කියලා. මෙන්න මේ පැත්ත. ඒ පැත්තට ගන්නම. මෙන්න මේ විදිහට ගානට අලව ගන්නවා. අලවගෙන පොට්ටක් මෙහෙම ඇඟිලි වලින් හොඳට තද කරගන්නවා. මේ විදිහට හොඳට මේ ඉන්න මාවල තව එකක් පෙන්නන්න. මේ තියෙන්නේ මම දැන් මේ කර්ව් පැත්ත තමයි මේ කියුටිකල් එක සයිඩ් එකෙන් තියලා තියෙන්නේ. මේ විදිහට අලව ගන්න. හරි ඒ විදිහට මම අනිත් නේල්ස් ටිකේ ස්ටිකර් එක අලවගෙන යනවා මම දැන් ස්ටිකර් එක මේ ඇඟිලි පහෙම අලවගෙන තියෙන්නේ මේ පේනවනේ මට ඉස්සෙල්ලාම කරන්න අමතකුණා මේ ස්ටිකර් එක විතරක් නෙමෙයි අපි මේ නේල් ටිප්ස් වල මේ සයිස් එක හරියට බලන් ඉන්න ඕනේ මේ ස්ටිකර් එක අලවන්න කලින් හරිද කමන්නේ දැන් ඔයගොල්ලන් ඒක මතක් කරලා කලින්ම කරගන්න මම හිතනවා මෙන්න මේක තමයි මේක තියෙන චූටිම නේල් ටිප් එක මම හිතන්නේ ඒකත් මට ලොකු වෙයි හරි කමන්නේ කරන්න දෙයක් නැහැ මෙන්න මේ විදිහට අලව ගන්න. මෙන්න මේක. හරිද? මම දැන් මේක හිමීට මේ කොලේ ගලව ගන්නවා. ඊට පස්සේ ස්ටිකර් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට. හරි. අලවගෙන උඩට තත් කරගන්න. මෙහෙම. මේ විදිහට අනිත් ටිප්ස් ටිකත් ඔයගොල්ලන් අලව ගන්න. හරිද? මම ඔයගොල්ලන්ට තව එකක් කරලා පෙන්නන්නම්. මේ ටිප් එක මම ගත්තා. දැන් මේකත් ගලවමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට හිමීට ගානට මේ විදිහට අලවගන්න. අලවගෙන හොඳට මේක තද කරගන්න. මේ තියෙන්නේ. මේ විදිහට මම අනිත් නේල්ස් ටිකේ ටිප්ස් ටික අලවගෙන යනවා. මම දැන් ඇඟිලි පහේම නේල්ස් ටික අලවගත්තා මේ තියෙන්නේ. මෙහෙම තමයි පේන්නේ. ඔයාලට පුළුවන් ඉතින් මේක මේ වගේ දිගට කැමති අයට මෙහෙම තියාගන්නත් පුළුවන්. හැබැයි මම මෙච්චර නේල්ස් දිගට මම ආස නැහැ කින්ද මම කට් කරනවා. ඔයාලට කැමති ෂේප්ස් වලට කට් කරගන්න පුළුවන් මේ නේල් එක. මට තාම අයිඩියා ගන්න කොහොමද මේක කට් කරගන්නේ මොන ෂේප් එකකද කියලා. මට හිතනවා ටිකක් කර්ව්ඩ් ෂේප් එකක් නිකන් ඕවල් ෂේප් එකකට යන්න මේ බලමු. ඉස්සෙල්ලා මේක ටිකක් මම මේ කොට කරගන්නවා. මේ විදිහට. මෙන්න මේකෙන් තමයි මම කට් කරගන්නේ. ලේසි. ඉතින් මම චුට්ටක් මේ කොට කරගත්තා. දැන් මට මේක අර ඕවල් ෂේප් එකකට නෑවනේ. එතකොට මම මේකේ පොඩි කටයක අරගෙන මම ෂේප් එකේ මේක මේ නිකන් මෙතන මේ විදිහට රවුන්ඩ් කරගන්නවා. පස්සේ ෆයිල් එක අරගෙන අපි මේ ගානට ෂේප් එක හදාගන්න. දැන් මම නේල්ස් ටික කට් කරගෙන ෆයිල් කරගත්ත ලස්සනට මේ පේනවා. මේ තියන්නේ. මේ තියන්නේ. මම පොඩ්ඩක් නිකන් ඕවල් ෂේප් එකක් තමයි ගත්තේ. ඉතින් මම පෙන්නන්න යන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේකට මම චුට්ටක් මේ බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් දීලා ගන්නවා. එතන දාලා තියෙන ටවල් එකක් සුළු හිම පේනවා තමයි ඔයගලන්ට. හරි. දැන් ටිප්ස් ටික මේ විදිහට ලස්සනට කට් කරගෙන ෆයිල් කරගත්තා පස්සේ ඇප්ලයි කරගන්න ඕනේ බේස් කෝට් ටික. දැන් අපි බේස් කෝට් එක ගගමු. මේ විදිහට ගගන්න. ඒක ඉතින් කැටයමක් ඕනේ නිකන් මෙන්න දාලා. මේ කැටයම් වල වලින් ඕනේ. හරි. දැක්කනේ.
මේ ටික වේරුණාට පස්සේ තමයි අපි nail color එක apply කරගන්න ඕනේ. බේස් කෝට් එක දැන් වෙන්නලා තියෙන්නේ. මේ මට හිතෙනවා මේ අතරම nail color එකට white ගාලා බලන්න white මෙන්න මේ color එක. මේක මේ Diana brand එකේ මේ nail polish එකක්. අපි ගාලා බලමු ලස්සනද කියලා. මම එහෙම සාමාන්‍ය white ගාලා නැහැ. ඒ වුණාට try කරලා බලන්න ආසයි. බලන්න. මේ සීලා මේ විදිහට apply කරගන්නවා. මෙන්න මේ විදිහට. මම දැන් nails පහෙම නෙමෙයි අනිත් තුනේ apply කරගෙන එන්නම්. nail color එක apply කරගත්ත වලට පේනවා ඇති. මේ කියන්නේ. ඇත්තටම මේ හරිම ලස්සනයි. මේ මම ඇත්තටම මේ color එක ගාලා තිබුණේ නැහැ කලින්. මට ඉතින් ඇත්තටම ආස හිතලා තිබුණේ මේ white එක try කරන්න. මේ මම ගාලි කරයි. මේකත් හොඳට වේලුණාට පස්සේ තමයි අපි top coat එක ගා ගන්න ඕනේ. මෙන්න මේක. මේ වෙද්දී nail color එක හොඳට වේලලා තියෙන්නේ. දැන් අපි top coat එක ගා ගමු. මේ මම කරන විදිහටම ඇත්තටම මේ nail paste එක කරගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඇත්තටම කියන්නේ ගොඩක් තියාගන්න පුළුවන්. අර මම කිව්වේ ගෙදර වැඩ කරන කෙනෙක් නම් මේ ටිකක් ඉන්සම් දෙකක් විතරක් තියාගන්න පුළුවන්. මේ නැත්තම් මාසයක් වුණා තියාගන්න පුළුවන්. අර ලොකුවට එහෙම ගෙදර වැඩ කරන්නේ නැති කෙනෙක් නම් මට නම් ඉතින් මාසෙට දෙකයි මේක උපරිම. මේ මොකද කරන වැඩත් එක්ක කරන ජොබ් එකත් එක්ක පොඩ්ඩක් nails ටික පරිස්සම් කරගන්න අමාරුයි. මේ විදිහට top coat එක ගන්න. දැන් ඉවරයි මගේ වැඩේ. ඔයාලට මම හිතනවා මම කිව්වේ හැම එකම තේරෙන්නේ නැති කියලා. මේ තියෙන මගේ nails ටික මෙහෙම තමයි මම nails ටික හැදුවේ. ඇත්තටම මේ ඔයාලට මේක ගෙදරින්දිම කරගන්න පුළුවන් නම් මේ ඇත්තටම සැලොන්ස් වලට දෙන ගාණ ඉතුරුයි. දැන් මේ මට බණේ දාන්නේ අපේ බිස්නස් ටික හදනවා කියලා. දැන් ඇත්තටම මේ මමත් ඒ කාලේ ඉඳන් ටිකක් අවුරුද්දක් දෙකක් යනකම් ඇක්‍රලික් nails දාපු කෙනෙක්. ඇත්තටම මේ ඒ වලින් මාරු විදිහට nail damage වෙනවා. ඒක කරන්න ගත්තම දිගටම අපි නිකන් ඇඩික්ට් වෙනවා වගේ කරගෙන යනවා. ඊට පස්සේ nails මාරු විදිහට damage වෙනවා. nails ඇත්තටම recover කරගන්න සෑහෙන කාලෙකුත් යනවා. ඉතින් හරිම දුප්පත් ළමයි vlog එකක් කරන්නේ පුදුම අමාරුවේ ෆෝන් එක තියලා. හරි මම මේවා අලගෙන කරා. අයියෝ එකක් කැවිලා මේ. ඔව්. කොහොම දේවල් වෙනවා. ඉතින් ගණන් ගන්න ඕගොල්ලන් ලස්සනට වැඩේ කරගන්න. මේ වගේ nails දැම්මම ඇත්තටම මේ කිසිම nail එකට damage එකක් වෙන්නේ නැහැ. ඔයාලට මේක අනවශ්‍ය වෙලාවට ගලලා අයින් කරන්න පුළුවන්. හරි ලේසියෙන්. එම salons වලට යන්න ඕනේ නැහැ මේවා ගලවන්න කියලා. මොකද ස්ටිකර් එකේ නාලවල තියෙන්නේ. nail glue එකක් මම use කරලා තියෙනවා. හැබැයි nail glue එක දැන් මම use කරන්නේ නැහැ. මොකද nail glue එකත් ඇත්තටම මේ nails වලට හොඳ නැහැ. මේ damage වෙනවා. ඒක නිසා දැන් මම දිගටම පාවිච්චි කරන්නේ මේ විදිහට තමයි. මේක හරි ලේසියි. එච්චර වෙලා යන්නේ නැහැ. දැන් මම මේ වීඩියෝ කරපු ඉඳන් ටිකක් වෙලාගෙන නැත්තම් පැය කාලෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ මීට වැඩි ලේසි අර nail color එක ගාලම තියෙන nail tip එක තියෙනවනේ. ඒක පාවිච්චි කරනවා නම් ඒක ගොඩම ලේසියි. මම ඉතින් ඒක තියලා තියෙන්නේ හදිස්සියම අවස්ථාවකට. ඒකට ස්ටික් එක ඇලෙව්වා, tip එක ඇලෙව්වා. යන ගමන ගිහින් ආවා. එච්චරයි. දැන් මේ වගේ ඉතින් මට වෙලා තියෙන වෙලාවට මේ වගේ nails ටික කරගන්නවා. ඒත් මේ ගොඩක් කල් තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හිතනවා ඔයාලා try කරලා බලයි කියලා මේ මම කිව්ව විදිහ කරලා. ඉතින් මෙහෙම nails ඔයගොල්ලන් nail paste එකක් කරලා ඔයගොල්ලන් කොච්චර කාල මේක තියාගත්තද? මේක ලස්සනට ආවද? එහෙම කියලා මට වීඩියෝ එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න. මම හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඔයගොල්ලන් කමෙන්ට්ස් දානකම් මම හැම එකටම කමෙන්ට් දැම්මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. එහෙනම් තව ලස්සන මේ වගේ ලස්සන වෙන වීඩියෝ එකකින් හරි, කින් වීඩියෝ එකකින් හරි, shopping වීඩියෝ එකකින් හරි මෙන්න හම්බෙන්නකම් ඔයාලා හැමෝටම බයි. මගේ channel එක subscribe කරලා තියාගන්න. බයි.